ගෞරවනීය අපේ හොරණ රාජමහා විහාරයේ භාරකාර ගෞරවනීය හොරණ ජිනානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු අපේ මේ පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධා සම්පන්න වාසනාවන්ත සදහැවත් පින්වත්නි, අද මාළඹේ මේ භූමි භාගය තුල ඊ타ම මනරම් ගටිකාර මහා සෑ රජාණන් වහන්සේ එවැගේම බුදු පසේ බුදු අරහන්තක මහා විහාරය නිර්මාණය කරලා මේ රටේ බොහෝ සදහැවත් බෞද්ධ ශ්‍රාවක ශ්‍රාවිකා පින්වතුන්ට සදහැසිත උපදවගෙන පුණ්‍යවන්ත සිතුවිලි උපදවගෙන සියසින් දැක බලා ගන්නටත් එවැගේම වන්දනාමාන කර ගන්නටත් ඊ타ම දුර්ලභ පින්කම් වලට සම්බන්ධ වෙන්නටත් මේ වටිනා මනුෂ්‍ය ජීවිතයේ අවස්ථාවක් නිර්මාණය කරලා දී තිබෙන මහමෙවුනා භාවනා සංචිතේ ප්‍රධාන අනුශාසක අති පූජනීය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේට පළමු කොට පුණ්‍යානුමෝදනා කරන්නට ඕන, ආශිර්වාද කරන්නට ඕන. උන්වහන්සේගේ අවවාද අනුශාසන ඇතිව මේ සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් බොහෝ තරුණ ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ස්වකීය ජීවිත මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කැප කරලා මේ රටට සිදු කරනු ලබන ඒ ආගමික සේවය මහා සංඝරත්නයේ හැටියට අපි සෑම අවස්ථාවකදීම අගය කොට සලකනවා. එවැගේම ජාත්‍යන්තර වශයෙන් සිදු කරන ආගමික සේවය මහා සංඝරත්නයේ හැටියට අපි අගය කොට සලකනවා. පින්වත්නි, මේ දුර්ලභ මනුස්ස ජීවිතේ අපට සියසින් සජීවීව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දැක බලා ගන්නට නොලැබුණත්, සියසින් උපස්ථාන කරගන්නට නොලැබුණත් අපි පුණ්‍යවන්තයි, අපි භාග්‍යවන්තයි. උන්වහන්සේලාගේ ධර්මාන සමය තුලදිම එවැගේම සජීවීව වැඩ සිටිනවා කියන විශ්වාසයෙන්ම මේ ගටිකාර මහා සෑ රජාණන් වහන්සේ වැඳ පුදා ගැනීම, සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටින එවැගේම අරහන්තක ධාතුන් වහන්සේලා වැඩ සිටින මේ පුණ්‍යවන්ත භූමිය තුල පසේ බුදුරජාණන් වහන්සේලාටත් ගරු බුහුමන් දක්වන්නට, වන්දනාමාන කරන්නට සදහැවත් බෞද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට අවස්ථාවක් නිර්මාණය කරලා තියෙනවා. ඒක අලුත් සංකල්පයක් හැටියට සඳහන් කරන්නටත් පුළුවන්කම තිබෙනවා. එදා රාජරාජ මහා මාත්‍යවරු මේ රටේ බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළත්, ඉතිහාසයේ පසේ බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් තැනක් නිර්මාණය කරලා තිබෙනවාය කියන බව
අපේ ගෞරවනීය ජිනානන්ද පණ්ඩිත හාමුදුරුවනේ අපට හමු වෙන්නේ නෑ. නමුත් අපේ කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශ්‍රද්ධා සම්පන්න සංකල්පනාවකට අනුව මේ මාළඹේ ගටීකාර මහාසෑය වැඩ සිටින පුදබිමේ තුන්තරා බෝධියම වැඩ සිටින උතුම් පූජනීය ස්ථානයක් බවට පරිවර්තනය කරලා තියෙනවා. ඒක ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවෝ හැටියට ගිහි පෙවිදි අපි හැම කෙනෙකුටම මේ පුදබිමට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ වන්දනාමාන කරගෙන පසේ බුදුරජාණන් වහන්සේලා වන්දනාමාන කරගෙන අරහන්තක උතුමන් වහන්සේලා වන්දනාමාන කරගෙන මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතයේ බොහෝ පින් කුසල් එකතු කරගන්න ශේම භූමියක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ උතුම් පින්කම් වල පුණ්‍ය ශක්තිය ආශිර්වාදය ඔබ වහන්සේලාගේ ගෞරවනීය ලොකු ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේ අසපු සංචිතේ නිර්මාතෘන් වහන්සේ එවැගේම අනුශාසක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අති පූජනීය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේට ඔබ වහන්සේලාට මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ බබළුවන්නට යෝධ බල යෝධ ශක්තිය මේ උතුම් පින්කම් වල ආශිර්වාදයෙන් සැලසේවා. කායික වූද මානසික වූද නිරෝගී සම්පත්තිය සැලසේවා. මේ සම්බුද්ධ ශාසනයේ චිරාත් කාලයක් වැඩ වඩන්නට මේ උතුම් පින්කම් වල පිහිට ආශිර්වාදය දවසේ පැය 24 තුලදීමත් වසරේ 365 දවස පුරාමත් සැලසේවා. ඒ වගේම මේ උතුම් පින්කම් සඳහා උදව් උපකාර කරන සියලු දායක කාරකාදීන්ට සහභාගී වන සියලු දායක කාරකාදීන්ට මෙලව ජීවිතයේ ආයුරාරෝග්‍ය භාග්‍ය ආදී සම්පත් සිද්ධ වේවා. පරලොව ජීවිතේ සුඛිත මුදිත ජීවිත බවට පත් වේවා. ඔබ අපි හැම දිනාටම සසරේ කවදා හරි දවසක ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකට පසේ බුදුරජාණන් වහන්සේ නමකට අරහත් උතුමන් වහන්සේ නමකට උපස්ථාන කොට ධර්ම ශ්‍රවණය කොට උතුම් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්නට මේ වටිනා පින්කම් මේ දුර්ලභ පින්කම් පාරමී කුසල් දහම් බවටමපත් වේවායි. සාදු 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 කියා ප්‍රාර්ථනා කර ගනිමු. මේ උතුම් අවස්ථාවට අපට ආරාධනා කිරීම සම්බන්ධයෙන් මේ ගටීකාර මහා සෑරජානන් වහන්සේ වැඩ සිටින මේ ස්ථානී සංඝෝපස්ථායක ස්වාමීන් වහන්සේ හැටියට කටයුතු කරන අපේ පන්නල සුමන වංශ කල්යාණ මිත්‍ර ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට මේ ස්ථානී වැඩ සිටින ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට අපේ ආශිර්වාදය මේ වෙලාවේදී බොහොම සතුටින් සිහිපත් කරමින් ඔබ වහන්සේලාට මේ දායක කාරකාදී හැම දිනාටමත් මේ සිද්ධ කරගන්න උතුම් පින්කම් වල ආශිර්වාදයෙන් උතුම් නිවන් සම්පත් පිණිසම මේ පින් උපකාර වේවායි. සාදු 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 කියා ප්‍රාර්ථනා කර ගනිමු. හැම දිනාටම තෙරුවන් සරණයි.